අයිබෝන් අද 2026 ජනවාරි 1 වෙනිදා හිමිදිරි උදෑසන මේ ශ්‍රී පාදස්ථානයේ වැඳ පුදාගෙන පල්ලෙහාට කරුණා කරන අය මම මේ වීඩියෝ එක ගේන්නේ විශේෂයෙන්ම සියලු දෙනාටම දැනුවත් කරන්න. මොකද බොරු මිත්‍යා මතයක් නැත්තම් බොරු මතයක් පහුගිය දවස්වල ජනගත වුණා. සිරිපාදේ නායක යෑමක් වුණා. මෙහෙම ලොකු ප්‍රශ්නයක් වුණා. මෙහෙමයි කියලා අපි දන්න හිතාදර මේ ගෲප් වලිනුත් ඒක හයිලයිට් වුණා. නමුත් ඇත්තටම දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සිරිපාදේ මේ කරුණා කළා ඉහළ පහළ කරුණා කරන ජනතාව. එතකොට මේ එහෙම ප්‍රශ්නයක් මෙතන නැහැ. කවදාකවත් මොකද මම එකපාරකුත් කිව්වා මේ මොකද අපේ අය වැරදි වචනයක් පාවිච්චි කරනවා මේ සිරිපාදේ නායනවා කියලා. මොකද සිරිපාදේ බුද්ධ අධිෂ්ඨානයෙන් තිබ්බ එකක් ඒක දැම්ම නාය යන්නේ නැහැ. ඒක නාය යන්නේ තව බොහෝ විට අවුරුදු 2500කටත් එහා වැඩි කාලයක් පවතීවි. ඉතින් මේකේ වෙලා තියෙන්නේ මේ අපි අද වර්තමානයේ ගමන් කරන පරිපෙළ එහෙමම තියෙනවා. මේ තැන හරියටම කිව්වොත් පල්ලෙහා අපේ සරත් මහත්තයාගේ ඇහැල කනුව ගාව තියෙන කඩේ ඉඳන් ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක ඇති අහස් ගව්වේ නගිද්දි අර ලස්සනට ගස් වලින් ගස් කැනපියකින් යටවිච්ච ගුහාවක් වගේ හින් උඩට ගියා. අන්න එතන තමයි මේ ස්ථානේ. එතකොට එතනට පල්ලෙහැන් පඩිපෙළට හානියක් නැතුව අපේ මිනිස්සු ශ්‍රී පාදස්ථානයට ගෙනල්ලා වන්දනාමාන කරන්න එද්දි ගෙනත් දාපු කුණු කන්දල් ටික ගලවගෙන ගිහිල්ලා තියෙනවා. ඒ කුණු ටිකෙන් යට වෙලා තිබිලා තියෙනවා අර මතු උණයි කියන ගොඩාක් කතන්දර කියපු අර පරණ පාර මේකේ පැරණි දන්වැල තියෙනවා. එතකොට මේක අර අපි දන්නවා මේ සම්පූර්ණ යකඩ බාර් දෙකකින් හදපු පරිපෙළක් තියෙන්නේ. ඔය කියන තරම්ම මේක දැවැන්ත ඉතිහාසයකට යන මේ මිත්‍යා මත එහෙම මේ බොහෝම කාලයක එකක් නෙමෙයි. ඉතින් මෙතන වෙලා තියෙන්නේ අර කුණු තට්ටුව ගලවගෙන පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. එතනින් ගිහිල්ලා හැල කණුවෙන් පල්ලෙහාට එතනද මේ ඔක්කොම මේ වෙද්දි එතකොට අපේ විරෝධන රණවිරුවන් සහ ශ්‍රී ලංකාවේ පරිසරයට ආදරය කරන ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට ආදරය කරන මිනිස්සු ටික එකතු වෙලා දැන් ඔක්කොම ටික ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඕගොල්ලන්ට මේ වාරේ ඉතාම සුරක්ෂිතව වන්දනාමාන කරන්න ශ්‍රී පාදයේ විවෘතව පවතිනවා. හරි ඔන්න ඔකයි කියන්න උනේ මේ ඝන මීදුම හින්දා මේ රූපරාම ක්ලියර් නෑ. මම මේ ස්ථානේ ඉඳන් මේකයි කිව්වේ බොරු මිත්‍යා වලට අහු වෙන්න එපා. එන්න ඔයගොල්ලෝ වෙන්නේ මෙන්න මෙතන තියෙනවා මේ පැරණි පරිපෙළ යකඩ පරිපෙළ. ඒක සම්පූර්ණ යකඩ වලින් කරපු නිර්මාණයක්. අපේ නිකන් ලංකාවට මේ සුද්ධ ආපු කාලේ වගේ භාවිතා කරපු යකඩ තමයි මේකේ තියෙන්නේ. පාලම් හදන්න ගත්ත දේවල් ටික.